හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් කොහොමද කොල්ලෝ කෙල්ලෝ සෙට් එක මං ගැම්මට මදත් මගේ YouTube channel එකට වෙන්නේ සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. කොහොමද ඉතින් කොහොමද බෝඩරේ ඉතින් අවුලක් නැහැ නේද? ෂේප්ද වෙඩි කතා නැතුව ගැම්මට වීඩියෝ එකට අපි මෙතන තියෙන මිෂන් එකට නැතුව තියෙනවා තව මිෂන් එකක් අපි ඒකට ඕකේ තියෙන්නේ කාර් එක ගන්නට. කාර් එකකුත් නැහැ ගියාම්කෝ මං ගාව වාහන වීකල් එකක් ගන්න. මෙතන තියෙන මිෂන් එකේ නම් තියෙන්නේ මේ කාර් එකක් කරවන් ගිහින් නටන්න ඕනට එනවා. වෙන මිෂන් එකකුත් තියෙනවා. මේක ටිකක් හොඳ මිෂන් එකක් කියලා මං හිතනවා. මං ගහලා නැහැ. අරක ගහලා දිනවා. ඒක මං 3-4 පාරක් ෆේල් වුණා. මේක හරියන්නේ මේ ඉන්නේ. අයි පොඩ්ඩක් දෙන්න කයි වාහන. වලියට දෙන්න. අවුලක් නෑ අපි යන්. කටට වෙනස් වෙලා ඇති මේ දවස් ටිකේ ගණන් ගන්න බෑ. ඉස්කෝලේ කෑ ගහලා දැන් නම් කටහට උගුර ගිහිල්ලා දී. සුපුරුදු පරිදි තාවුට්ටෙන් පාර වලදී. ධම්මිකල ඉන්න උංගන අවශ්‍ය ගන්න බෑ මේ මොහොතේ. මොකද අපි යන්නේ සුබ මොහොතින් වැඩකටනේ. හිමිදී පාන්දර නෑ මේ පාන්දරනේ මයින් රෑද කොහෙද? ගණන් ගන්න එපා. ඉතින් දන්නේ අපිට ඩාම් වෙනවා ඩූම් වෙනවා. අවුලක් නෑ බං. උඹලා ටේප් කරගන්න. අර CJ යනවා. මම මේ මිෂන් එකට ගන්න පළවෙනි පාරේ. මං ගහලා නෑ අර කාර් සීන් එක ගහලා දෙන එක ෆේල් වෙච්ච නිසා අත්තල දෙනවා. බලමුකෝ මේක. මං ඔය කිව්වට කියන්නම් අම්මට. මේ ඉන්නේ ස්විච් කර කාර් එකට සිඳලා දින මං කියන්නේ හදුවේ ඒක තමයි. ඌ කාර් එකත් පිටිපස්සේ මොනා කරන්නේද? නිකන් මට නම් හිතෙන්නේ අනේ ඔක ඕනේ ඒක ඕනේ. මට හිතිච්ච නම් ඕනේ බලට අමුන්නේ. take the big smoke to downtown. downtown කියලා තැනක් තියෙනවා නේ බා Y City එකේ. උඩ Y City එකේ මේකේ downtown දෙකම එකද නැද්ද? තා පොඩ්ඩේ ආයේ පාර වරදින කතා එක. කණුවේ වද්ද ගන්න බෑකෝ. හරි දැන් ඉතින් වැඩිලි ඉවරයි. එහෙනනේ කාර් එකේ පිටිපස්සට වෙච්චලා තියෙන දේ කාර් එකේ පිටිපස්සට බවා හම්බෙලා තියෙන්නේ. අම්මට සිරි කොහොමද CJ එකේ පැනිල්ල පොලිස් කාර්යයක් දැක්ුණා ඊයස්. හැප්පෙයි යකෝ මේ අම්මට උඩු මේක ලිස්සනෝ නෙවෙයි නිකන් ලබන් උඩ යනවා. අර තියෙන ඩවුන්ටවුන් මේ Y City එකේ තියෙන බන් ඩවුන්ටවුන් කියලා නම් පොට් එක මේ මෙතන නෙවෙයි නේ ඒක. අර මොකක් කරේ කමන්නේ. CJ යනවා ඇතුළ මේ බිග් ස්මෝක් නම් යනවා ඇතුළට. මොකද දන්නේ සීන් එක. CJ ට ඉන්න කියනවා මං හිතන්නේ. ඌ ඉන්න. උඹලට සවුන්ඩ් ඇහෙන්නේ නැහැ නේ. මට ඇහෙනවා. මම ඒක වඩා හදාගත්ත ඊළඟ අන්න CJ අක්කා. CJ මේ CJ අක්කලු. CJ කෙල්ලි ටෝක් කරන්න හැදුව විතර අපරාධි. අම්මට උඹතුලේ විෂන්. ඇයි බන් දැන් මේ මිෂන් එක තෝරගත්තේ කියලා මට හිතෙනවා. අවුලක් නෑ මේ ටික අපි කියන්නේ. අපිට මේවා නැති. අම්මා කවුරුද? මෙතන නම් පාටම බීෂන්. බීෂන් හදනනේ. මේ අපි ටැබ් එක ප්‍රෙස් කරලා ගන්න ඕනේ මේක. අපරෝ. ඕකනම් කරන්න එපා. ලොකු දෙයක් කියලා හිතුවේ නේ. තෝයි තමන් ගොනෙක් කියලා. මම මේ කොණ්ඩේ තෝ චීනෙක් නෙවෙයි. පාලම්
කවුරුත් කලබල වෙන්න එපා කට්ටලා හිටින්නේ මම කතා කරන්න කියන්නේ මොකද කලින් වගේ අනා ගන්න වෙයි කියලා බයට මේ අර කලින් කරපු හරක් වැඩේ නම් කවුරුත් කරන්න යන්න එපා මොකද මේ දැක්කනේ මං කරගත්තේ කොන් වැඩේ බුද්ධිමත් කමට කවුරුත් ඒක ගැන හිතන්න තොපි දැන් ගියා ඉස්සරහට ඒක බලන්න ඒක හිතන්න එපා අම්මට අවුරු මෙතන ඒතරම් මට ලොකුවටම ෆ්‍රෙන්ඩ්ස් කතා කරන්න වෙන්නේ මේ හාල් පාරු මේ මොනවාද මේ කවුද පිටි දෙන්න බෑ පොඩ්ඩක් ඕඩර් ප්ලීස් අංශු කොහොම ගහන්න ඔක්කුනේ අපි අසරණ වෙනවා අඩු අර අනිත් ගන් දෙකක් තිබ්බ මට ඒක ගන්න බැරි වුණා බට් කවන්නේ දැන් අපි යනවා මේ ස්මෝක් කාරේ ඩ්‍රයිවිං කරනවා පුදුමයි ඌ ඩ්‍රයිවිං කරනවා කියන අනිවාර්යෙන් පිටිපස්සෙන් සෙට් එකක් එනවා කන්න මට දින පස්සේ මෙච්චර සේනම් තිබ්බලා අපිට ගන්න අම්මාට කොහොමද තියපන් මේ බෑරා අමනවා ඒ උටනම් හැබැයි දැන් වදින්න වෙලා ඒ රොරියකුත් එනවා ගියහම කොයි පාර අපි අසරණ වෙලා වගේ උන්ට වෙඩි වදින්නේ නැද්ද අම්මට ඒ පාන්නනවා නෙවෙයි පයින් ඒ වෙඩි තියපන් සීජේ ඒ මොකද්ද බම් මේ මූ අහන්නේ කියලා දින විතර බලන්න කොක්කරි වැඩක් ඉන්නෝ ඔන්න ඔක තමයි ප්‍රශ්නේ ඉවර එකක්ද මොකද්ද ඒ කන්ටේනර් යන්නේ අම්මේ අපි ඉවරයි දැන් මොකුත් නෙවෙයි කරන්න තියෙන්නේ ඔන්න ඔය රෝදරිකට ගිහින් ඉන්න තියෙන්නේ මේ බයික් කාරයොත් එක්ක දිනනවා යන්නේ රාස්නේ හරි රෝදිනම් රෝද කියලා සොට්ටේ අම්මට මේ ඒකවන්ද කාර් එකට වැඩි දෙන්න පල්ලියන් යපෝ මේ මේක බාගන්නෙත් නෑනේ ඊට පස්සේ මේ බයික් එක අස්සේ ඕක පිපුරුත් ඒ බයික් එක ගිහින් නම් අපි පිපිරිනවා මොනවද බුලට් අන්ති වෙනවා කියන්නේ හරි බයික් ටිකේ බේරුණා කවුරුත් නෑ හැබැයි ඉස්සරහට ඔව් මේ මොකරි ස්මෝක් කාරේ ආන්න නම් ගිහලා තියෙන්නේ දරුණුය අම්මට ඉස්සරහට යන්න බෑ අඩෝ අම්මට සිවි ඒ ගණන් ලයින් නෑ හිරාට පිටි කියනවා පිටිපඩ මුන්න ඇරින්නේ කීක අදවල මෝ ඉදි දින හරිටවත් අම්මට ආපු ඔක්කොම එකෙක් මේකයි බීරලා එයා chance එක දිනා ගන්නවද හරි ඉවරයිනේ හරි බිග් ස්මෝක් කිනෝ සීජීට ඵලයවල ටික අපිව තාම හොයන වෙදී කියලා ඉක්මනට ගෙදර ඵලයන් කියලා දින්න දැන් ඉතින් එන වාහනය කරන් හැලික යනවා ගෙදරට